තෙරුවන් සරණයි පින්වතුනි. අපේ ජීවිතවලට සමෘද්ධිය, සැනසීම සහ වාසනාව ළඟා කරගන්න පුළුවන් හොඳම වෙලාව තමයි උදෑසන කාලය. බොහෝ දෙනෙක් උදේට ඇහැරුණු ගමන් කරන්නේ Tamanගේ දවස අසාර්ථක කරගන්න පුළුවන් වැරදි වැඩ කිහිපයක්. හැබැයි ඔබ උදෑසන අවදි වූ මොහොතේ සිට විනාඩි කිහිපයක් තුල නිවැරදි බෞද්ධ වත්පිළිවෙත් ටිකක් සිද්ධ කළොත් ඔබේ මුළු ජීවිතයම පුදුමාකාර විදිහට දියුණු කරගන්න පුළුවන්. අද සිතුවිලි සවිය channel එකෙන් අපි කතා කරන්නේ නිවසට දේව ආකර්ෂණය සහ ධන වාසනාව උදා කරන උදෑසන අනිවාර්යෙන්ම කළ යුතු මහා බලගතු වත්පිළිවෙත් පෙළ ගැස්ම ගැනයි. වීඩියෝව අවසානය වෙනතුරු එක දිගටම ශ්‍රවණය කරන්න. පළමුවෙන වත්පිළිවෙත තමයි අවදි වූ සැනින් කරන්න ඕන දේ උදේ ඇහැරුණු ගමන් ඇඳෙන් බහින්න කලින් එකපාරම කලබල වෙන්න එපා. Tamanගේ දෑත් දෙස බලා මේ උදා වූ දවස මගේ ජීවිතයේ සාර්ථකම දවසක් වේවා. මටත් මුළු ලෝකයටම යහපතක්ම වේවා කියලා ඉතින් අදිෂ්ඨාන කරගන්න. ඉන්පසු භූමි මාතාවට නමස්කාර කරලා දකුණු පාය පෙරට තබා ඇඳෙන් බිමට බහින්න. ඔබත් මින් ඉදිරියට හැමදාම උදේට අවදි වෙලා මේ උදෑසන වත්පිළිවෙත් නිවැරදිව කරන්න අදිෂ්ඨාන කරගන්නවා නම් අපේ කමෙන්ට් තීරුවේ තෙරුවන් සරණයි කියලා සටහන් කරලා යන්න අමතක කරන්නත් එපා. ඔබේ ඒ එක පුංචි කමෙන්ට් එකක් තව කෙනෙකුට මේ පින්කම කරන්න ලොකු ශක්තියක් වේවි. ඉන්පසුව මුහුණකට සෝදාගෙන පිරිසිදු වී පළමුවෙන්ම බුදු කුටිය වෙත ගොස් බුදුරජාණන් වහන්සේට මනසින් නමස්කාර කරන්න. ඉන්පසු නිවස හොඳින් පිරිසිදු කර දොර ජනෙල් හැර තැබීම තුලින් උදෑසනම නිවසට ප්‍රභාස්වර ශක්තිය සහ මහා බලගතු දේව ආකර්ෂණය ගලාගෙන එන්න පටන් ගන්නවා. දෙවැනි වත්පිළිවෙත තමයි උදෑසන බුද්ධ පූජාව තබද්දී බොහෝ දෙනෙක් වරද්ද ගන්න තැන් නිවැරදි කර ගැනීම. උදේ බුද්ධ පූජාව සඳහා අලුත්ම පැන් වීදුරුවක් ගිලන්පස සහ මල් පූජා කරන්න. කිසිම විටක ඊයේ රැයේ පූජා කර ඉතිරි වූ දේවල් බුදු ආසනයේ තබා උදෑසන පූජාවන් කරන්න එපා. පහන් දල්වා හඳුන්කූරු දල්වා ශාන්ත මනසකින් යුතුව බුදුන් වඳින්න. දැන් අපි සියලු දෙනාම එකතු වෙලා මේ උදෑසන කාලයේ මහා බලගතු රත්නමාලී ගාථා රත්නයට සජ්ජායනා කරමින් අපේ සිත එකඟ කරගනිමු. ඔබත් මේ බලගතු ගාථා ශ්‍රවණය කරමින් මනස සංසුන් කරගන්න.
සසර සැඩ පහර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රන් පටක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදැදුම් ලෙසින් මර යුගයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන නමදිමි බැති සිරි සදහම් මිනි පහන සගසැප දෙන නැසිය යුතු පව් හැමනසන බව බැමි සුණු විසුණු කරනිති ගුණ පුරන ලත්සැප දමා පරතෙර වෙත නෙතයොමන වඳිනෙමි නිති පතාපින් සරු මහා සඟන ගාථා කියා අවසන් වූ පසු විනාඩි 2ක් හෝ 3ක් ඇස් පියාගෙන මෛත්‍රී භාවනාව වඩන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මා මෙන්ම මාගේ නිවසේ සිටින සියලු දෙනාමද මේ ලෝකවාසී සියලු සත්වයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වායි හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. ඉන්පසු මේ කළ පින් සියලු දෙවියන්ට සහ තමන්ගේ නිවසට අධිග්‍රත වූ සියලු ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් හදවතින්ම අනුමෝදන් කරන්න. උදෑසන මෙලෙස පින් ලබන දෙවි දේවතාවුන් වහන්සේලා ඔබේ නිවස වටා ආරක්ෂක පවුරක් හදනවා. වගේම ඔබේ රැකී රක්ෂා ව්‍යාපාර දියුණු කරන්න මඟ පෙන්වනවා. දැන් බලමු අවසාන පෙළගැස්ම. මේ උදෑසන වත්පිළිවෙත් පෙළගැස්ම ඔබේ දෛනික ජීවිතයේ අංගයක් කරගන්න. සති කිහිපයක් යද්දී ඔබේ සිතේ ඇතිවන සැනසීම සහ නිවසේ ඇතිවන ආර්ථික දියුණුව ඔබටම බලාගන්න පුළුවන් වෙයි. මේ වගේ වටිනා බෞද්ධ වත්පිළිවෙත් සහ මනස දියුණු කරන වීඩියෝ දිගටම බලන්න අහන්න අපේ සිතුවිලි සවිය channel එක subscribe කරලා තියාගන්න. ඔබටත් ඔබේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා.